අපේ දෙමළ චාරිත්‍ර වාරිත්‍රාත් එක්ක ගවයා බොහොම සම්බන්ධයි. මේ ගවයා කියලා කියන්නේ දෙමළ අය වන්දනාමාන කරන කෙනෙක්. ජනවාරි මාසේ තයි පොංගල් උත්සවයේදී එක දවසක් වෙනවා මාට්ටු පොංගල් වලට. මාට්ටු පොංගල් කියලා කියන්නේ තමන්ගේ ගොවිතැන්පත් සරුසාර කරගන්න උපකාර කරපු ගවයාට වන්දනාමාන කරලා ගවයා නාවලා එයා කැමති කෑම බීම දීලා අන්තිම හොඳට ආදරෙන් අතපත ගාලා මේ ගවයා උදෙසා කරන උත්සවය තමයි මාට්ටු පොංගල් කියලා කියන්නේ. කොණ පොංගල්, සූර්ය පොංගල් අතරතුරේ. ඒ නිසා එළකිරි කියලා කියන්නේ දෙමළ සංස්කෘතියේ විශාල සමගතාවයක් පැවති දෙයක් විදිහට අපිට සලකන්න පුළුවන්. හතකට ගිහිල්ලා ඒ වගේ සිද්ධන දේවල් හොයාගෙන එන අයට අපි කිව්වා ගම්මැදි හතේ යන අම්මන්ඩිලා කියලා. ගම්මැදි හතේ ආරච්චි නානතොටේ කතා බහ කෙරිල්ලක් ඉස්සර තිබුණා. ඒක මිනිස්සු සැලකුවේ ඒ තරම් ආඩම්බර වෙන්න පුරාජේරු වෙන්න කාරණයක් විදිහට නෙමෙයි. කොහොම වුණත් පුතේ දුවේ අලුත් අවුරුද්ද දැන් ගමට ඇවිල්ලා. අලුත් අවුරුද්දට ඔච්චිල්ලාවක් ගමේ බැඳලා. ගමේ තරුණ ලියන් කොමල පපා ඔච්චිල්ලා පදිනවා. ඔච්චිලාවට ටිකක් හයි කතුරු ඔච්චිලාව. ගමේ කතුරු ඔච්චිලාවට එකතු වෙන්නේ ගමේ හය හත්තේ තියෙන තරුණයෝ. ගහකොළ වැල් මල් සතාසී පාවට පවා ආදරය ගැන දැනෙන කාලයක්. ආදරය කරන්න හිතන කාලයක්. බලාපොරොත්තු මෝදු වෙන කාලයක්. අලුත් අවුරුදු කාලය. මේ අලුත් අවුරුද්ද තමයි අද අනගාരിക ධර්මපාල විද්‍යාලයට උදා වෙලා තියෙන්නේ. බිහිපල්ලේ බිහිතැටිල්ල හදලා පැදුරු වාහන තියෙනවා. මං ඉන්නේ ගම ගෙදර. හෙවිල්ලලා තියෙන්නේ පොල් අතු. අපේ ගමේ ගෙදර වහලට හෙවින්නේ පොල් අතු. අලුත් අවුරුද්ද උදා වෙනකොටම ගමේ ගෙදරට අලුත් පොල්ලදු හෙවිල්ලන සිරිතක් ඉස්සර තිබුණා. පොල්ලදු හෙවිල්ලිල්ල සිද්ධ වුණේ මෙන්න මේ විදිහට. පරණ වෙච්ච පොල්ලදු ටික වහලට නැගලා කඩලා දාලා ගම ගෙදර උන්දා හෝ කියනවා. මේ හුව අහගෙන ඉන්න ගමේ වටපිටේ ඉන්න උදවිය ඒ ගෙදරට ඇවිල්ලා අත්තම් ක්‍රමයට පොල් දතු බඳිනවා. තරහමනහ මොනව තිබුණත් අනිවාර්යයෙන්ම ගමේ උදවිය මේ වැඩේට එකතු වෙන්න ඕනේ. එහෙම එකතු වෙලා පොල් අතු බැඳලා අලුතින් මැටි ගාලා පොළවේ ගොම ගාලා මැටි පිලේ මැටි නැත්තම් ගොම ගාලා වටපිලේ මැටි නැත්තම් ගොම ගාලා ගෙදර අලුතින් සූදානම් වුණා. ලිබ්බොක්ක ලෑස්ති කරගත්තා. ලිබ්බොක්කට අලුතින් මැටි ගාන සිරිතක් අපේ ගමේ උදවියගේ තිබුණා. ඇත්තටම අලුත් අවුරුද්දත් එක්ක ගම ගෙදර පෙනුනේ අලුත් ගෙදරක් වගේ. අලුතින් මැටි ගෑවට පස්සේ අලුතින් පිදුරු නැත්තම් මාන එහෙම නැත්තම් පොල්ලතු හෙවිල්ලුවාට පස්සේ ගම ගෙදරට ආය පැරණි ස්වරූපයක් කිසිසේත්ම තිබුණේ නැහැ. අලුත් අවුරුද්දත් එක්ක ගම අලුත් වුණා. හිත් අලුත් වුණා. ඇඳුම් ආයිත්තම් නිතර දෙවේලේ අපේ ගම්ගොඩේ උදවිය මිලදී ගන්න සිරිතක් තිබුණේ නැහැ. අලුත් අවුරුද්දට ගොයක් කපලා ගෙට ගත්තට පස්සේ මහ කැන්නේ අස්වැන්න ගෙදරට ගත්තට පස්සේ ගමට ආවා තම්බිනානගේ ඇඳුම් ආයිත්තම් තොරම්බල් කරත්තේ. ඇඳුම් ආයිත්තම් එක්ක තොරම්බල් කරත්තේ ගමට ආවා. මේ තොරම්බල් කරත්තෙන් අතමිට සරුසාර වෙලා තියෙන ප්‍රමාණයට ගැලපෙන්න බඩු බාහිර ආදී මිලදී ගැනීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. දැන් ඔන්න අපි සූදානම් වෙන්නේ අපේ පුරාණ ගන්තුලානවල උදවිය කරා වගේ ගැමිලියන්ගේ තරුණ ලියන්ගේ කිරිතර වීමට ඉතින් මේ සුබ මොහොතේ දෙවන නිවසේ කිරිතර වීම තවත් ඉතාමත් සුළු මොහොතකින් තවත් ඉතාමත් කෙටි